හායි යාළුවනි සුබ දවසක්. ඔන්න මං කිව්වා වගේම කලින් වීඩියෝ එකෙන් මේ වීඩියෝ එකට ආවේ යුනිවර්සිටි වල කෝස් ෆී ගැන ඕගොල්ලන් දැනුවත් කරන්න. මම කතා කරන්නේ යුනිවර්සිටි ඔෆ් පොලිටෙක්නිකා ඉන් තිමිෂෝරා. ඒකේ කෝස් ෆී එක කොහොමද මේ 2026 වෙනස් වෙලා තියෙන්නේ කියලා. මේකෙදි යුනිවර්සිටි එකෙන් අපිට දෙනවා ප්‍රිපරේටරි ඉයර් කියලා අපිට රුමේනියන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන අපිට රුමේනියන් ලැන්ග්වේජ් එකෙන් අපිට කන්ටිනියු කරන්න පුළුවන් අපේ බැචලර් හරි මාස්ටර් එක හරි. ඒකට කියන්නේ රුමේනියන් ලැන්ග්වේජ් ප්‍රිපරේටරි ඉයර් කියලා. ඒකට එනවනම් අපි ගෙවන්න ඕන කෝස් ෆී එක තමයි යූරෝ 1980ක්. ඒ වගේම යූරෝ 1980ටම මෙයාලා අපිට දෙනවා කමියුනිකේෂන් සයන්ස් and administration or applied modern language. අන්න ඒ ටික දෙනවා බැචලර් මාස්ටර් එනවනම් හා ප්‍රිපරේටරි එනවනම් ඒ දෙකටම එකම කෝස් ෆී එක තමයි යන්නේ. ඊට පස්සේ field of engineering and IT. ඒ කියන්නේ engineering field එකේ බැචලර් දිනන civil, mechanical ඒ වගේ engineering field එකේ bachelors වලට එනනම් construction field ඒ ඔක්කොම ඒවා ඒ සම්බන්ධ bachelors වලට එනවනම් යූරෝ 2430යි මේ අවුරුද්දේ course fee එක. ITත් ඒ වගේ IT engineering same course fee එකක් යන්නේ. ඒ වගේම හැබැයි මේකේ ටිකක් මේ පාර ගාණ වැඩි වෙලා තියෙනවා architecture field එක. field of architecture ඒ සම්බන්ධ bachelor එක හරි මාස්ටර් එකකට හරි මෙහාට එනවනම් ඒකේ course fee එක වෙන්නේ යූරෝ 3150යි. මීට අමතරව application fee එක යූරෝ 100ක් ගන්නවා. ප්‍රධානම වියදම් තමයි මේ ටික. ඒ කියන්නේ course fee එකනේ මුලින්ම අපි බලන්න ඕන යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න. ඒකෙදි බැචලර් එකකට එනවනම් ඉංජිනේරින් ෆීල්ඩ් එකෙන් හරි IT ෆීල්ඩ් එකෙන් හරි යූරෝ 2430ක් වෙනවා. ආකිටෙක්චර් ෆීල්ඩ් එකෙන් එනවනම් යූරෝ 3150යි. ප්‍රිපරේටරි එනවනම් යූරෝ 1980යි. ඒ වගේම කමියුනිකේෂන් සයන්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් or applied and modern language එනවනම් ඒකටත් යූරෝ 1980යි. මේක තමයි අලුත්ම අප්ඩේට් එක. පොලිටෙක්නිකා යුනිවර්සිටි එකේ 2026 ඉන්ටේක් එකේ ඔක්තෝබර් ඉන්ටේක් එකේ. එහෙනම් මේක තමයි මට ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න මං ආවේ. මගේ channel එක subscribe කරලා follow කරලා like කරලා මට support එකක් දෙන්න. ආයේ අනිත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.